ඉසුරු අයබෝන් අයිබන් බ්‍රුණෝ තිව අයබෝන් අයිබෝන් ඉතින් මොනවද තොරතුරු රටේ තොරේ මොකද වෙලා තියෙන්නේ අපි තොට ඒමට ලොකෝට මොකු තෙලාන්නේ මේ ඇබැයි ගිය සතියන්ත විශේෂයම මේ නන්දාමාල්නී මත් මේ අභාවය සම්බන්ධ විශාල කතිකවතක් ආව. ඉතින් ලංකාවේ ගත්තොත් එහෙම මංගෙන හැම ජෙනරේෂන් එකටම ලින්කයක් තිබිච්ච විවිධ කාලවලදී විවිධ මැදිහත්වීම් කරපු අර කුඩාලමයාගේ ඉඳන් බ්‍රූ මේ මහල්ලා දක්වා අහන්න ගීතාවලයක් තිබිච්චේ වගේම දේශපාලනික සහ ආගමික මේ හැම ප්‍රජාවකටම හැම කාරණයක සම්බන්ධයෙන්ම ගීත තිබිච්ච ලංකාවේ හිටපු අග්‍රගණ්‍යම කලා ශිල්පිනියක් කියලා කියන්න පුළුවන්. ඉතින් එතුමිය අභාව ප්‍රාප්ත වුණා. ඉතින් අපි එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒකත් එක්ක බයියෝන්ගේ තක්කඩිකම පේන්න පටන් ගත්තා සුපුරුදු පරිදි. බයියෝ කියන්නේ මොන තරම් කියන්නේ පොහොට්ටු බයියෝ කියන්නේ මොන තරම් තක්කඩියෝ පිරිසක්ද කියන එක පේන්න පටන් ගත්තා නන්දමාල්නී මහත්මියගේ වීඩියෝවත් එක්ක. ඒ දක්වපු අදහස් සමහර තැන් තැන්වල ඒ බයි ප්‍රජාවේ ඉන්න ඔය ඉන්ෆ්ලුවෙන්සින් කණ්ඩායම ඉන්නේ. මං කියන්නේ නැහැ සමහර දොස්තරලා වැඟ කෙට්ටු කරන දොස්තරලගේ එහෙම ඒගොල්ලොන්ගේ පහුගිය දවස්වල සමාජ මාධ්‍ය බැලුවොත් එහෙම බයියා යනු පොහොට්ටු බයියා යනු මොනතරම් ත්‍රාඩ තක්කඩියද්ද කියන එක හොඳට පෙනුණා ඒකෙන් කෙනෙක්. ඒකම එතන වෛරය දැන් මම දැක්ක අර මෙහෙටාවේ කවුද මේ නම අභීත අන්න අභීත පවා දාලා තිබුණේ කියන්නේ අර මේ ශෝක ප්‍රකාශ කරනවා වගේ දාලා තිබුණේ වෛරය වපුරපු පුද්ගලයෙක් මිය ගියා වගේ මේකක් දෙන්නනේ. ඒ කියන්නේ බයියෝ මොනතරම් බයයිද ඒ ගීතවලට ඒ වගෙන් ආපු මේකට කියන එක පේන්න තිබුණ පහුගිය සතියන්ති පුරා. අනික තව එකක් තිබ්බද? ඒක මං කියන්නේ ඒක හොඳයි. බයියා යනු මොනතරම් ඒ කියන්නේ ඒක රට ජාතිය ආගම ගැන කතා කරාට මොනතරම් ත්‍රාඩ තක්කඩියද කියලා රටට පේන්න ඕන. ඒ විතරක් නෙමෙයි මේ තිවා මේ අපි මම ඊයේ අතරම දැනගත්තේ සුනිල් ආරියරත්න මහාචාර්යතුමාට මේ කාලය හරහා යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා බ්‍රෝ. මොකද මේ එක්තරා ඔය තිවංක කියන ජාතියම තවත් එක්තරා තක්කඩි පුද්ගලයෙක් බොයි කියන්නේ. ඔව් හරිද? ඒ කියන්නේ බ්‍රෝ තරොදනි දින මහරය කියලා ලස්සන සින්දුවක් තියෙනවා. නන්දාමාල්නී මහත්මිය තියෙනවා බ්‍රෝ තරොදනි දින මහරය කියලා සින්දුවක්. ඒකේ 1981 හෝ 4 ඒ වගේ තමයි 83. හරිද? ඒ කියන්නේ කලජෝලෙන්නත් කලින් හදපු සින්දුවක් බ්‍රෝ. ඒතර කලජෝලෙන්න කලින් ඔය ජනතා විමුක්තිය තහනම් වෙලාවත් කිසි ප්‍රශ්නයක් කළා නැහැ. ඔය පවන සම්බන්ධ කාරණයක් නැහැ. මේ මිනිස්සයා පෝස්ට් එකක් දානවා ඒ සින්දුව ලියලා තියෙන්නේ පවන එක ලියලා ඒ නිසා වෙච්ච ප්‍රශ්චත්තාපය නිසා කියලා බලන්න බ්‍රෝ. ඒ කියන්නේ මිනිහෙක්ට ඒ තරම් තුච්ච විදිහට හැසිරෙන්න පුළුවන් ද කියන එක. මොකද ඒ කියන්නේ අර ඔකට කියන බුද්ධිමත් අක්කඩිභාවයනේ. හරිද? බුද්ධිමත් විදිහට ගානට එක ලියලා තියෙනවා. ඉතින් බොහොම කැත වැඩක්. ඉතින් ඇත්තට මෙහෙම දෙයක්ත් තියෙනවා බ්‍රෝ. නන්දාමාල්නී කියලා කියන්නේ බෞද්ධ ගීත ගත්තත් ඒ වගේම ක්‍රිස්තියානි ආගම ගැන ගත්තත් විශාල වශයෙන් ගීත කියපු කෙනෙක්. එතකොට ඔය අනිකේ එතුමියට දේශපාලන අදහසක් දැන් මෙහෙමනේ බ්‍රෝ. අපි දරන අදහසටම හැම මිනිස්සෙක්ම එකඟ වෙන්න අවශ්‍යතාවයක් නැහැ නේ. මිනිස්සුන්ට දේශපාලන අදහස් තියෙන පුළුවන් ඕන කලාකාරයෙක්ට. දැන් අපි ගොඩක් ඔය ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ හදන ගොන් මතයක් තමයි කලාකාරය වුණාට පස්සේ දේශපාලනය කරන්න හොඳ නැහැ අනම්මනම් කතන්දර. මං කියන්නේ ඕනම කලාකාරයෙක් එහෙම මතයක් නෙමෙයි ඉස්සර තියෙන්නේ. කලාකාරයෝ දේශපාලනය කරන්න ඕන අපිත් එක්ක. හැමෝම හිතන්නේ එහෙම. මං කියන්නේ මේ අරගොල්ලෝ පවා වර්තමාන ආණ්ඩුව පවා හිතන්නේ එහෙම. කලාකාරයෝ දේශපාලනය කරන්න ඕන අපිත් එක්ක. ඒක තමයි හැමෝගෙම මතේ. මොකද මහින්දට ප්‍රශස්ති ගීත කියනකොට පාරවල් නම් කරලා දෙන තරමට ආදරේ හිතුනේ නිකන් නෙවෙයිනේ. හරිද? ඒතකොට ඒක හොඳ වෙන්නයි අරක නරක වෙන්නයි මේ දෙකක් බෑනේ. දෙකක් බෑ. හොඳ වෙනවා නම් දෙකම හොඳ වෙන්න ඕනේ. වැරදින දෙකම වැරදි වෙන්න ඕනේ. හැබැයි කොච්චර උනත් මේ තිබා මේ මං කියන්නේ අපේ දේශපාලන විශේෂණ දහසකුත් තිබුණා. මේ ඔය බයියොන්ට වඩා සජිත් ප්‍රේමදාස මම කතාවක් කියන්නේ එයා කිව්වනේ නන්දාමාල්නී මහත්මියගේ කියන්නේ UNP වේදිකාව කවදාත් එයා හිටියේ නැහැ. ඒ වගේම ප්‍රතිපත්තිකරුක වැඩ කරා කියන්නේ දැන්. එයාගේ තාත්තට විරුද්ධව දේශපාලනය කළත් සහ ගීත ගායනා කරත් මේ බයියොන්ට වඩා යම් මනුෂ්‍යත්වයක් සහ ඒ ගෞරවයක් දීම මේ සජිත් ප්‍රේමදාස අගය කරන්න ඕනේ නැත්තටම. දේශපාලනිකව මොන තත්ත්වෙ හිටියත්. නෑ සජිත් හැමතිස්සෙම يعني සජිත් සම්බන්ධයෙන් තියෙන්නේ සජිත් කියන්නේ මේ එහෙම තක්කඩියෙක් නෙවෙයි. පොලිටිකල් තක්කඩියෙක් නෙවෙයි. පොඩි මෝඩ අහිංසකයි. අහිංසකයි. සජිත් කියන සම්බන්ධයෙන් සජිත් දේශපාලනයට සුදුසු නැත්තෙත් මෝඩකම සහ අහිංසකකම දෙකට මික්ස් වෙලා ඇවිල්ලා තියෙනවා. too good to be in politics වගේ එකක් නේ. එහෙමවත් කියන්න බෑ. එහෙමවත් කියන්න බෑ. නමුත් මෝඩයි අහිංසකයි. ඔව් ඒ කියන්නේ කවදාවත් අර මොන හරි ක්වොලිටි ටිකක් මේන්ටේන් කරගෙන යන එක පොහොට්ටුවට නැති මොන මොනාදෝ ටිකක් සජිත් ගාව තියෙන. සජිත් නොකරයි කියන වැඩ අපිට ප්‍රීජජ් කරන්න පුළුවන්. ඒ කියන්නේ
කියන්නේ මිනිහා කලාව සම්බන්ධයෙන් තියෙන අදහස මිනිහා ඔය එහෙමම කියන්නත් බෑ නේද ගිහිල්ලා සලේගේ අර මහමොල කරපු පොතෙත් ඉඳන් හිටිය ඉස්සර ඔය ඒ වගේ වැඩ කරනවා ඔව් එහෙමත් පුළුවන් ඒ කියන්නේ හිටපු ගමන් පොරට අමතක වෙනවා ඔව් වයර් මාරු වෙන ගතිය තියෙන හැබැයි අර අතනින් නෙවෙයි ඒ කියන්නේ දැන් බයියෝ වගේ ත්‍රාඩ නෑ තක්කඩි නෑ හරි ඔව් ඉතින් ඇත්තටම ඔය සජිත් ප්‍රේමදාසට සෑහෙන්ඩම විවේචනයක් එල්ල වෙන්නේ ඔය නන්දාමාලී සම්බන්ධයෙන් අදහස් පල කරද්දි හරි ඒකේ තාත්ත කරපු වැඩවලට ඒක තමයි හරිද තාත්තගේ ටොපිය තමයි සජිත් කමින් හැබැයි නාමල්ලට ඒක එන්නේ තාත්තගෙන්ම නෙමෙයි තාත්තා බේරලා නාමල්ලටනේ බයින්නේ මිනිස්සු බයිද මේ මාසේ කොමඩි ගිග් එක යගුලි අමිල යහලවෙල චාමර ගුරුගේ මැද්දේ මාත් ඉන්නවා එස්සල් ව්ලොග් කවුච් පාස් එකෙන් මේක බලන්න පුළුවන් වැඩේ තියෙන්නේ අගෝස්තු 29 වෙනිදා රෑ 7ට ලයිව් බලන්න සෙට් වෙන්න කවුච් පාස් එකක් අරගෙන මම කියන්න ගියේ මේ ඔය විශේෂයෙන්ම නන්දමාලිනිය සම්බන්ධයෙන් කියනකොට අපිට හැමෝටම වැරදියට තේරෙන්න පුළුවන් එයා පක්ෂයකට කියන්නේ පක්ෂයකට ගීත ගායනා කරා හරි පක්ෂග්‍රාහී වුණා කියලා. හැබැයි යාට තියෙන්නේ ආර්ට් ඇතුලේ තියෙන රෙසිස්ටන්ස් එක. දැන් ඕක උදාහරණයක් ඒ වෙලාවේ තිබුණ සමාජ වටපිටාව. අන්න හරි. දැන් බෝනා හිතන්නකෝ. බෝනා කියන්නේ සෝෂල් රෙසිස්ටන්ස් එකක් ඇත්තටම කියන්නේ එයාගේ ආර්ට් ඇතුලේ තියෙන කෙනෙක්. හරිද? කියන්නේ ඒක රැප් වලින් කියනවා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් එයාගේ අදහසට ළඟ යන ඒ වෙලාවේ නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය එක ගාව ගත්තට සමහරවිට එයාගේ තන එතන නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි බ්‍රෝ අනිත් එක තව එකක් තිබ්බා. එයාගේ මතවාදය ඇත්තටම කියනවා නම් ඉදත් එහෙමයි අදත් එහෙමයි. අන්න ඒකයි මම කියන්නේ. එයා මතවාදී තැනකද මම කියන්නේ. ඔය දැන් කෝටාව එළවෙන වෙලාවේ පවා කලාව පැත්තෙන් සෑහෙන මේ ප්‍රතිවිරෝධයක් ගොඩ නැගුවනේ. මේ කතන්දර කීපයක් කියනවා බ්‍රෝ මේ මං ඇහුවා ඔය දිනේෂ් සුබසිංහ කියලා ඉන්නේ සංගීතඥයෙක්. එයා කියන දැන් එකපාරක් නන්දාමාලිනී මහත්මියට කිව්වට පස්සේ channel එකක වැඩසටහනකට එන්න කියලා එයා මිලියන් එකක් විතර ඉල්ලුවලු. හැබැයි වෙන කලාකාරයෙක් එයාගේ පළවෙනි සින්දු මේ ටිකක් හදනවා කියද්දි ඇහුවලු මේ මම 50000ක් කිව්වොත් පුතා එයාගේ හිතරේ දෙයිද මේ අහිංසක ළමයෙක් නේ කියලා. ඒ කියන්නේ එයා හිතපු අපේක්ෂා කරපු දේවල් ටිකක් තිබුණා. ඒක වැලියු සිස්ටම් එකක්. ඒ කියන්නේ ඒක උඩ ජීවත් වුණා කියලා තමයි කියන්නේ. කියන්නේ ෂෝ එකක් කරන්න ගියත් මම අහලා තියෙන්නේ කියන්නේ හොඳම කතාව කිව්වේ අරය නේද? සමන් අතාවුද හෙට්ටි කියලා තිබුණේ. කට්ටිය හිතන් ඉන්නවා නන්දාමාලි රතු පාටයි කියලා. තව කට්ටිය හිතන් ඉන්නවා මේ පාටයි කියලා. නෑ නන්දාමාලි සුදු පාටයි. සුදු පාටයි. එයාගේ පාට ඔයාගේ පාට. ඉතින් ඒක තමයි පටලැවිල්ල තියෙන්නේ. කියන්නේ එක එක කාලෙට යාව කැමති බාස්කට් එකට. කියන්නේ මම කියන්නේ එයා අද සින්දු කිව්වනම් අද සින්දු කියන්නේ මේ පාලනේ තියෙන ප්‍රශ්න වලට විරුද්ධව. ඒ කියන්නේ එයාගේ රෙසිස්ටන්ස් එක තියෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ ඔය ආර්ට් ඇතුලේ තියෙන රෙසිස්ටන්ස් එක ඇත්ත තියෙන රෙසිස්ටන්ස් එක. මම කියන්නේ ප්‍රොජෙක්ට්ස් වලට කරන වැඩ නෙවෙයි. ඒ ආටිස්ට් ඇතුලේ තියෙන රෙසිස්ටන්ස් එක තියෙන්නේ මම එහෙම ඒ කියන්නේ එහෙම ආර්ට් ෆෝම්ස් තියෙනවා. එහෙම ආර්ට් ෆෝම් තියෙන දැන් උදාහරණයක් විදිහට සිස්ටම් එක සම්බන්ධයෙන් ක්වෙස්චන් කරන ක්වෙස්චන් කිරීම ඉවර වෙන්නේ නැහනේ. පද්ධතිය සම්බන්ධයෙන් පද්ධතියේ ඉන්න පුද්ගලයෝ අනුව ප්‍රශ්නේ බර තැබීම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. හැබැයි ඉතින් සමහර ආර්ට් තියෙනවා ඒක ප්‍රශ්න කරනකොට දැන් හොඳ උදාහරණයක් ජෝ රෝගන්. හොඳ උදාහරණයක් ටක කාල්සන්. ගොඩක් අය ටක කාල්සන් ගැන හිතන් හිටියා මේ ට්‍රම්ප් ප්‍රෝ කියලා. හැබැයි ටක කාල්සන් දැන් ට්‍රම්ප්ට ගහන ගැහිල්ල මේ යුද්ධ වෙලාවේදී ට්‍රම්ප්ට ගහන ගැහිල්ල මං හිතන්නේ වෙන කවුරුත් ගහනවා. ඉතින් ජෝත් එහෙමයි. ඉතින් බ්‍රෝ මැක්සිම් ගෝකි ගත්තොත් මැක්සිම් ගෝකි පොත් මුලින්ම සෝවියට් දේශය තහනම් කරන එක මේ වික්ලයින් පස්සේ යම් කාලයක්. ඔව් ඒක තමයි. ඒ නිසා මේ ඇත්තටම මං කියන්නේ ඔය ආර්ට් ෆෝම් ඇතුලේ තියෙන රෙසිස්ටන්ස් එක පොලිටිකල් පාටි එකක් කියන්නේ චූටි වැඩි ඒකට. පොලිටිකල් පාටි එකක් කියලා කියන්නේ ඒක අයිති කරගන්න හදන එක මේගොල්ලොත් කරන වැරද්ද. මෝඩ වැඩක්. එහෙම බලුවොත් මෝඩ පරිප්පුවක් ඒක. මෝඩ පරිප්පුවක් ඒක. එහෙම බලුවොත් බයියොන්ටත් පුළුවන් දැන් ඔය නන්දාමාලිනී මහත්මිය කියලා තියෙන මේ සිංහල අපගේ රටයි අපි ඉපදෙන මැරෙන රටයි කියලා. හරිද? ඒකනේ දාන්නේ. අර මේ බයියොන්ගේ වීඩියෝ වල වැඩිපුරම මං හිතන්නේ මහින්දට එහෙම හදපු TikTok වල එහෙම ඇත්තේ තුන්හෙලේ කැලෑ තුල සිංහපැට සින්දුව. හරිද? ඒකට තමයි බයියෝ චූට්නුනේ මං කියන්නේ. ඒක අයිති කර ගැනීම ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. හරිද? ඒක ගොන් විදිහට අයිති කරගන්න එක හැමෝම කරන වැරද්දා. මේගොල්ලොත් හෙන්නට ඉදිරියට බලලා නෑ නෑ යාලා සින්දු කිව්වා අපිට කියලා. එනේ ඇයට ගෞරවය හම්බෙන්නේ එයාගේ විෂන් එකට මං හිතන්නේ. මං කියන්නේ කවුරු හරි කෙනෙක් හිතනවා නම් ඇයි මම දැක්ක ගොඩක් තැන්වල ප්‍රශ්න කරලා තියෙනවා. මෙයාට මෙහෙම තිබ්බයි එයාට මෙහෙම නැත්තේ වගේ දේවල්. මං හිතන්නේ එයාගේ
පොඩි විෂනරි ටෆ් කැරක්ටර් එකක්. සහබ්‍රෝ ඒක හොඳටම පේනවා දැන් එයාගේ අන්තිම කන්තිපට බලමු. මොකද මේ වෙලාවේ හැටියට එයාට සෑහෙන රාජ්‍යකරෝ සහිත ඒ කියන්නේ කරන්න පුළුවන් තත්ත්වයක් තිබ්බනේ. නමුත් එයා ඒ සම්බන්ධිත ඒක මම කියන වැලියු සිස්ටම් එකේ එයා වෙනස් වෙලා නැහැ. එක එක්කෙනා එක එක වෙලාවදී එයාව තමන්ගේ කරගන්න උත්සාහ කරගෙන තමයි වෙලා තියෙන්නේ. හරි ඉතින් වෙන මොනවද තියෙන්නේ? මෙන්න මංගල පෝස්ට් එකක් දාලා තියෙනවා. මංගල සමරවීර. කවුද දන්නේ පේජ් එක කරා? අද මම හිතන්නේ නැති වෙලා අදට හරි කිසියම් මිනිසෙකු මුල්ලුමනින් ගත් විට දූපතක් නොවන්නේ සෑම මිනිසෙකුම මහද්වීපයක කොටසක් වත් සමස්තයන්සේ ඕනෑම මිනිසෙකු මරණයකින් මිනිසෙකුගේ මරණයකින් මා ක්ෂය වන්නේ මා මානව වර්ගයට අයත් බැවිනි. එම නිසා කාට මලසීනු හැඬ වූයේදයි දැනගන්නට කිසිවෙකු එවා නැමැත. එය හැඬ වූයේ ඔබ වෙනුවෙන්. සමු දෙන්නෙම මිතුර ජෝන් ඩෝන් මංගලගේ පේජ් එකකින් පෝස්ට් වෙලා තියෙන්නේ. ඉතින් අද මං හිතන්නේ මංගල නැති වෙලා අවුරුදු 5ක් කොවිඩ් කාලේ නැති ඔව් නැති වෙලා අවුරුදු 5ක් මේ මංගල හිටියනම් පොලිටික්ස් වල අද මොනවා වෙයිද? මොන වගේ එකක් තියෙයිද? මංගල හිටියනම් මේ හයිපොතටිකලි මංගල හිටියනම් මංගල මං හිතන්නේ 2022 අනිවාර්යෙන් රනිල්ට සපෝට් කරයි. රනිල්ට සපෝට් කරයි සහ රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රබල මේ තැනකට එයි. ඒත් එක්කම රනිල් එක්කම ආපහු අහෝසීලා යයි. ඒක තමයි මට නම් හිතෙන්නේ. මටත් ඒක තමයි හිතෙන්නේ. කියන්නේ එයා ඒ රනිල්ට සපෝට් කිරීම කියලා කියන්නේ ඩුවෝ ඩයි වැඩ නෑ. මං කියන්නේ එයා අරගෙන හිටපු මූවමන්ට් එක කියන්නේ එයා පොලිටික්ස් ෆ්‍රීඩම් හබ් එක සහ ඔව් සාම ඔය මම දන්න එක තමයි මංගල මේ ඉෂුව එක සෑහෙන කලින් දැක්ක කෙනෙක්. මොකද දන්නවද 2018-19 ආණ්ඩුව කාලේ මංගල තමයි බැංක්‍රප්සි එක ගැන මුලින්ම කතා කරේ. අපි බැංක්‍රප්සි එකට බොහොම ළඟයි කියලා. මංගල ෆයිනෑන්ස් මිනිස්ට්‍රියේ ඉදි හරි මං හිතන්නේ යාව කවුරු හරි මේක සම්බන්ධයෙන් බ්‍රීෆ් එකක් කරා. අන්න ලස්සන ෆිල්ම් එකක් තියෙනවා බලන්න ගවර්නර් කියලා Netflix නෙමෙයි Prime එකේ තියෙන්නේ. අන්න අර පොත ඉන්දියාව මේ බැංක්‍රප්සි එක සම්බන්ධයෙන් ඉන්දියාව බැංක්‍රප්සි ෆයිල් කරන්න වෙනවනේ 91. අන්න ඒක වෙලා හිටපු ගවර්නර්ගේ ඇන්ගල් එකකින් හදලා මම සම්පූර්ණ එක බලලි ඉවර නැහැ පැයක් විතර බලලා තියෙනවා. ඒක ටික බලන්න ඕන. ඉතාලම හොඳයි ෆිල්ම් එක හැමදාම තියෙන රිවිව්ස් හොඳයි. ඒ ඉන්දියාව අනිවාර්යෙන් බලන්න ඕනේ මේ මෙච්චර කාලයක් අපි කියන ඩයලොග් මේක ඇත්තට මේ අපේ කමියුනිටි එකටත් වඩා පුළුවන් නම් JVP මල්ලිලා ටික බලන්න. මොකද දන්නවද? ඒකේ ඒ කියන්නේ අතිශය වාමවාදී තැනකනේ තියෙන ඉන්දියාව 91 වෙනකොට. හරිද? ඒගොල්ලෝ මේ ප්‍රතිසංස්කරණ ටික කරගත්තේ කොහොමද කියලා ඒකේ තියෙනවා. කියන්නේ අපි මේ දැන් කියන ඩයලොග් එහෙම් පිටින්ම තියෙනවා. ඒ ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න. මම කියන්න ගියේ මංගල හිටියානම් හරිද? මට හිතෙනවා මංගල ඒ වෙලාවේ රනිල්ගේ කෝච්චියට බෙල්ල තියෙන එකක් නැහැ කියලා. මං හිතනවා ඒකට බෙල්ල තියෙන එකක් නැහැ. මොකද ඒකට හේතුව එයා ඇත්තටම ඔය දැන් මංගල හදපු සින්දුවනේ අරගලයට පාවිච්චි වුනේ. අපි සීරුවෙන්. එයා අපි සීරුවෙන් සින්දුව ලොන්ච් කරන වෙලාව වෙනකොටත් එයාට යූත් එකේ නැගිටීමක් ප්‍රී රීඩ් කරලා තිබ්බා. ඒකම එයා ෆ්‍රීඩම් හබ් එක හදන්නේ මං හිතන්නේ. එයාට ඒ රීඩ් එක තිබ්බා කියන එක ෂුවර්. මොකද ඒක පුද්ගලිකව අපි හම්බ වෙච්ච වෙලාවෙත් කියන්නේ එළියේ කියන්නේ නැතුව අපි ඉන්ටර්විව් එකක් කරානේ මේ 2018 ආසන්න කාලේ නේද? 20 ගණන් නේද? 20 ගණන්. එතකොට එයා කිව්වා නෑ මට තව කෙනෙක් එයා ඔයිට කලින් ඔය ක්‍රයිසිස් එක සම්බන්ධයෙන් එයාව කවුරු හරි බ්‍රීෆ් කරා කියලා. ක්‍රයිසිස් එකක් අපි ෆේස් කරන්න නියමිතයි කියලා. ඔන්නෝම එකක් තිබුණා. මං හිතන්නේ එයාට අදහසක් තිබ්බා කියලා. මං හිතනවා ටිකක් ඊට වඩා වෙනස් මූව් එකකට යයි කියලා. කියන්න බෑ ඉතින්. කියන්න බෑ. පොලිටිකලි මං හිතනවා රනිල් ප්‍රෙසිඩන්ට් වෙන වෙලාවක මංගල කීටවත් අතාරින්නේ නැහැ එතනදී. මොකද රනිල් කිය නෑ සමහරවිට ඉතින් යා නොවෙන්න පුළුවන් එහෙම නෑ. ඒ කියන්නේ අරගලේ හැඩේ වෙනස් වෙනවා. හැඩේ වෙනස් වෙනත් තිබුණා. මොකද ඒ කියන්නේ එතන මංගල හිටියනම් අපිට ප්‍රෙඩික්ට් කරන්න ටිකක් අමාරුයි. අදටත් ඒක හොඳයි. කට්ටිය නිකන් මංගලේ හිටියනම් මොකද වෙන්නේ කින්ද මන්ද කියලා මං ආසයි. හයිපොතටිකල් දේවල් නේ දැන් කියන්නේ. ඉතින් මංගල නෑනේ. මංගල අන්තික තමයි මංගල ඉන්න පොලිටිකල් මේ ස්ට්‍රීම් එකක් හැමතිස්සෙම වොලටයිල්. ඕන වෙලාවක ඕන එකක් වෙන්න පුළුවන්. හරිම ඩිස්ට්‍රප්ටිව් මිනිස්සෙක් කියලා කියන්නේ. කියන්නේ මේ ඒක මේ මාර විදිහට ප්ලෑන් කරලා අර කතන කරනවා මේක මෙතන කරනවා කියලා නෙවෙයි. ගොඩක් ඒවා
ඒ ගොඩාක් ඒවා කරනවා කරලා පත්තු වෙනේම හිනට ලොකුවට වැඩ කරනවා. එහෙම තමයි කියන්නේ. ඉතින් මංගල දන්නට ඇති මීට වඩා බොහොම ළඟ අත්දැකීම්. හැබැයි මේ පොලිටික්ස් වල මංගල වගේ කෙනෙක්ට ආයි මේ හැදෙන්න බැරි වෙයි නේද? ඒ තරම් ඒක මෙහෙමයි ඒක. එහෙමයි කියලා කියන්න බෑ. අර ඒ කියන්නේ රනිල් ජනාධිපති වෙන වෙලාවේ මංගල හිටියා නම් මං හිතන ඒක රනිල් සෑහෙන කැමති සිනාරියෝ එකක් වෙන්න තිබුණා. සහ හිටියා නම් අපි හිතන්නේ නැති එකක් වෙන්න තිබුණා. දවනේ. ගද්ද ස්පින් ඩොක්ටර් මේ ඒ වගේ මේ සිකුරාදා ඒ සිකුරාදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ B 22424නේ 26 ඒ කියන්නේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ මේ ඉතා වැදගත් නඩුවක් විභාග වෙනවා. ඒ තමයි පල්ලේගම හිමරතන ස්වාමීන් වහන්සේ හිටපු අතමස්ථානාධිපති ස්වාමීන් වහන්සේගේ නඩුව. අන්නේ නඩුව වෙලාවේදී බ්‍රූ මේ පොලිසිය විසින් රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කරනවා. දැන් මතක ඇති මේ නඩුවේදී DNA ලබා ගත්තා ස්වාමීන් වහන්සේගේ සහ දැරියගේ සහය. අයගේ ඒ අවස්ථාවේදී මේ අර දැරියගේ ඇඳුම් වල තිබිච්ච DNA ඇලිල නැහැ කියලා හොයාගත්තා. ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මේ පාර හොයාගත්ත මේ පාර රස පරීක්ෂක වාර්තාව අනුව නීතිපතිවරයාටත් මේකේ කොපි එකක් දීලා තියෙනවා රස පරීක්ෂකවරයා. ඒකට අනුව බ්‍රූ මේ ස්වාමීන් වහන්සේ පාවිච්චි කරපු එක සතපිච්ච කුටියේ පාවිච්චි කරපු පාපිස්සේ උන්වහන්සේගේ වන පෙන්නන්නේ අර දැරිය තමයි ඒක පෙන්වන්නේ ස්ථානීය පරීක්ෂණයේදී ඒ රූම් එකේ තිබිලා උන්වහන්සේ පාවිච්චි කරපු පාපිස්සක උන්වහන්සේගේ ශුක්‍රාණු තිබිලා තියෙනවා කියලා DNA පරීක්ෂණ වලින් තහවුරුලා තියෙනවා. ඊට පස්සේ හරිද? ඊට පස්සේ ඊට අමතරව බ්‍රූ මේ අවස්ථාවේදී හොයාගත්තා කාන්තාවකගේ කෙස්. මේ පරීක්ෂණයේදී හොයාගෙන තිනවා ඒ කාන්තාවකගේ කෙස් මේ දැරියගෙත් නෙවෙයි කියලා. හරිද? එතකොට ඒකත් හොයාගෙන තිනවා. ඒ වගේම බ්‍රූ තව ඩක් වෙලා තියෙනවා. ඒ තමයි මේ ස්වාමීන් වහන්සේ මේ අධිකරණ ශාලාවට ඇතුල් වෙලා තියෙන්නේ ඒ කියන්නේ අධිකරණ පරීක්ෂණයට ඇතුල් වෙලා තියෙන ඇත්තටම මේ සාමාන්‍ය මිනිස්සු ඒ කියන්නේ සැකකරුවන් හරි නැත්නම් අපකරුවන් හරි පැමිණිලිකරුවන් හරි කවුරු හරි එන සාමාන්‍ය දොරෙන් නෙවෙයි කියලා කියනවා. මහේස්ත්‍රාත්වරු ඇතුල් වෙන ප්‍රදේශ තැනින් තමයි පිවිසුමෙන් ඇතුල් වෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ලසන්ත රුහුණගේ මාධ්‍යවේදියා සෝරි බිමල් රුහුණගේනේ. ඔව්. එයාගේ ඒ මාධ්‍යවේදියාගේ නීතිශාලාව හිටපු චානක අභිවික්‍රම මහත්මයාත් ප්‍රශ්න කරලා තිනවා. ඒ පාර ගරු අධිකරණය නියෝග කරලා තිනවා. ඒ අද ඒ කියන්නේ අධිකරණ පරීක්ෂණය බාර වෙන්න පොලිස් නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා කියන්න කොහොමද මෙහෙම සිද්ධ වුනේ කියන එක. වීඩියෝ එකක් මම දැක්කා ෂෙයා වෙනවා කවුරු හරි එතන ඉන්න මාධ්‍යවේදියෙක් වෙන්න ඕනේ වීඩියෝ කරන්නේ. BYD එකක් ඇතුළට යනවා මෙන්න මේකේ ගියේ අහවලා මෙයා කොහොමද මේ විදිහට කිසිම මේකක් නැතුව යන්නේ කියලා එතන වීඩියෝ කරලා තිබුණා. ඇතරතින් මං කියන්නේ දැන් නඩුව කල් ගිහිල්ලා නේද? ඔව් දැන් ඒ වගේම බ්‍රූ තව දෙයක් කළා තියෙනවා මේ නඩුවට. ඒ තමයි මේ නීතිපති උපදෙස් ලබා ගන්න 2027 ජනවාරි මාසේ 8 වෙනිදා දක්වා මේක කල් ගිහින් තියෙනවා. ඉතින් සැලකිය යුතු කාලයක් නේ. කොහොමත් මොකද ස්ටඩි කරන්න සාමාන්‍ය සැලකිය යුතු කාලයක් යන නිසා වෙන්නේ. හැබැයි ඊට කලින් වුණත් බ්‍රූ නීතිපතිවරයාට පුළුවන් අධිකරණ මෝෂන් එකක් දාලා කරුණු වාර්තා කරන්න ඕනනම් මේක නන් සමර් එකක් නැතුවම කෙලින්ම ට්‍රයිල් අඩ්බායි එකට දාලා හෝ නැත්නම් මහා අධිකරණේ මේ නඩුව තියන්න පුළුවන්. ඉතින් ඒ බලේ නීතිපතිවරයාට තියෙනවා. අපි නීතිපතිවරයාට තමයි මේ වෙනකොට මේ සමස්ත කාරණේ බර තියෙන්නේ. එතකොට මම කියන්නේ සෑහෙන සැලකිය යුතු කාලයක් දෙනවා. ඒ කියන්නේ අධිකරණට දෙන්න වෙනවා බ්‍රූ. මොකද සාමාන්‍ය යන ප්‍රොසීජර් එකක් තියෙනවානේ. ඒ නිසා නමුත් නීතිපතිවරයාට ඕනම් මේක ඉක්මන් කළ එක්ස්පෙඩයිට් කරලා ඊට කලින් මේ නඩුව නැවතත් ලබා ගන්න නැතන මේ නඩුව පවරලා මේ මෝෂන් එකක් දාලා අධිකරණ මේක කැඳවලා ඒ අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තව කාරණයක් මම දැක්කෝ මේ තනත්තන් වෙළඳාම කියන එක සම්බන්ධයෙන් දැන් ඒ ළමයාගේ අම්මට නඩුවක් දාලා තියෙනවා. හැබැයි හාමුදුරුවන්ට ඒ චෝදනා පත්‍රයේ චෝදනාව නැහැ කියලා. ඒ නිසා ඒ චෝදනා පත්‍ර සංශෝධනය කටයුතු අනම්මන ඒ වගේ කාරණාවත් මම හිතන්නේ නීතිපතිවරයාට කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද ඒක කරන්නේ වගකීම තියෙන නීතිපතිවරයාට සහ පොලිසියට. ඉතින් ඒ නිසා මේක වැදගත් නඩුවක් වෙයි. ඉතින් මම හිතනවා බ්‍රෝ දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා ළමාපචාර සම්බන්ධ නඩුවලදී සෑහෙන කාලයක් යනවා. ඩොක්ටර් තුෂ්‍රීමත් මම දැක්කා විශාල කැම්පේන් එකකුත් කරා. ඒ කියන්නේ ඒක ඇත්ත බ්‍රෝ. ඒ සෑහෙන කාලයක් යනවා. ඉතින් මම හිතන්නේ මේ නඩුවේදී මේක සුවිශේෂී කාරණයක් විතර සලකලා මේක තරමක් ඒ අනිත් නඩුවත් එහෙම කරන්න ඕන. නමුත් මේ නඩුව සැලකිය යුතු නඩුවක් නිසා පොඩ්ඩක් විශේෂවදනයක් දීලා මේක ඉක්මනින් සම්බන්ධයෙන් මහජන කතාබහ ටිකක් මහජන කැලවීමක් තියෙන නිසා මම හිතන්නේ මේක පොඩ්ඩක් ඉක්මනින් අහලා ඉවර කරන්න පුළුවන්. සහ අනිත් පැත්තෙන් ට්‍රයිල් අඩ්බායකට හරි දානවා නම් මම හිතන්නේ මේක හොඳ වෙයි බෞද්ධ ශාසනයට සහ අනිත් පැත්තෙන් මේ දරියගේ යහපත සඳහා. ඔව්. මේකේ ඉතින් කියන්න දේව තියෙනවා වැලක් නේද? කියන්න දේවල් වැලක් තියෙනවා.
මේක මං හිතන්නේ මෙහෙමයි. දේශපාලනිකව ගත්තාම ආණ්ඩුවක තියෙන ආණ්ඩුවේ තියෙන කියන්නේ ඒගොල්ලොන්ට මිනිස්සුද වැදගත් කියන්නේ සාමාන්‍ය මිනිස්සුද වැදගත් එහෙම නැත්නම් ඊට වඩා බල සම්පන්න මිනිස්සෙක්ද වැදගත් එහෙම නැත්නම් පොලිසියට කොහෙද වැදගත් වගේ මේ ඒගොල්ලන්ගේ ප්‍රයොරිටිස් කොහෙද තියෙන්නේ ගන්න හරි ප්‍රයොරිටිස් කොහෙද තියෙන්නේ කියලා ලස්සනට සලකුණු වෙන තැන. එහෙනම් මේක අපි කියන්නේ ආණ්ඩුවල පොලිසිවල බැගේජ් එකේ එකතු වෙන කුණු මේ. පද්ධතියේ බැගේජ් එකේ කානුවල හිර වෙන කුණු. සදා කියන්නේ මිනිස්සු කවදත් අමතක කරන්න එපා මේ අර ඉස්සර නිතර කියපු කාරණාවක් තියෙන්නේ සතියෙන් කේස් එකක් අමතකයි කියලා. දවස් 21යි මිනිස්සු සිංහල මිනිස්සුන්ට මතක දවස් 21යි කියලා. ඒකේ වැරදි ඉන්ටර්ප්‍රිටේෂන් එකක්. ඒක සිංහල මිනිස්සුන්ට හරි රටේ මිනිස්සුන්ට හරි නෙමෙයි. ඒව කතා කරපු ඔපීනියන් ලීඩර්ස්ලටයි අමතක. ඒ කාලෙදි ටීවී වල හරි රේඩියෝ වල හරි පත්තර වල හරි කතා කරපු මිනිස්සුන්ට තමයි අමතක. එහෙම නැත්නම් ඒ කැලි අමතක කරවීමේ හැකියාවක් තිබුණා මේ ඒ වපසරිය කුඩා නිසා. පත්තර වලට පුළුවන් ඒක නවත්ත ගන්න ක්‍රම තියෙනවා. මේවා අමතක වෙන්නේ නැහැ. මේවා මං කියන්නේ ආණ්ඩුවල අර කොච්චර කුණු මුල්ලට මේවා දාලා හිර කරන්න හැදුවත් බලන්න ඕගොල්ලොන්ට ආයි කටක් හරින වෙලාවට මේ අපි මෙහිමයි නීති ආධිපත්‍ය මෙහෙව්වේ අපි මෙහිමයි ස්වාධීන පොලිසියක් කියන්නේ පොලිසිය මෙහිමයි ස්වාධීනව කටයුතු කරේ කියලා කියන්න බැරි ගන්න මේවා තමයි අර બ્લોක් වෙන තැන් හිර වෙන තැන් මේ ක්‍රියාවලිය ප්‍රශ්න කරන මිනිස්සු ගොඩක් කියන්නේ පොලිසිය බොහොම මේ නිද්‍රාශීලී තැනකින් තමයි මේ කේස් එක හැන්ඩල් කරන්න කියලා. මේ නඩුව වාර්තා කරන මාධ්‍යවේදී විශේෂයෙන්ම මම දැක්ක ෆසීර් සහ මේ තරිදු කතා කරනකොට ඒගොල්ලෝ කියන්නේ ඊටාම නිද්‍රාශීලී පොලිසිය හැසිරීම කියලා. ඉතින් ඒක බ්‍රෝ ඇත්තටම කියනවනේ මේ සජීවනී අබේකොන් මහත්මයාත් කියන උසාවියේදීම කිවිටක් අරන් යන්න උනා කියලා. ඒක තමයි. හැබැයි ඒව මේ ඔගොල්ලෝගේ කුණු මුල්ල හිර වෙනවා. හොඳේ. ඒ කියන්නේ මුලදී අත්අඩංගුවට ගැනීමේදී දාපු අංගුවල ඉඳලා අර වාහනේ කිසිම ප්‍රශ්නයක් නැතුව VIP වගේ මේ උසාවි භූමියට ගියපු තැන ඉඳලා ඒ මේ වෙනත් පිවිසුමකින් ඇතුල් වෙච්ච තැනට වෙනකම් ඒ වැඩේ හොඳට මතකයි. පොලිසිය වැඩ කරන විදිය ගැන. තාමත් ඒ කියන්නේ පොලිසිය ප්‍රයොරිටි එක වෙනස් වෙලා නැහැ බ්‍රූනෝ. මෙච්චර මිනිස්සු පස්සෙන් ඇවිල්ලා ඇනලා කියලාත් මේ මෙච්චර බ්ලේම් එකක් ඇවිල්ලා පොලිසිය තාම ඒගොල්ලෝගේ ස්ටාන්ස් එක වෙනස් කරන්නේ නැහැ කියන එක තමයි පේන්නේ. මොකද ඒකට හේතුව තමයි බ්‍රෝ දැන් ළමා ආරක්ෂකත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ සම්බන්ධයෙන් යම් කාර්යභාරයක් හිටියනේ. අවසානයේදී ඒකේ කාර්යභාරයත් යම් ආකාරයකට දියාරු කරන්න තත්ත්වයටපත් වුණානේ ලක්මාලික ක්‍රියාකලාපය නිසා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් යා නැති පාර්ලිමේන්තු වරප්‍රසාද කරන්න ගිහලා එතන නාගත්තා. ලොකු ජෝගයක් නැතුවනේ. ඒ නිසා මම කියන්නේ ඒවත් මේවට හේතු වෙනවා. අනිවාර්යයෙන් මම කියන්නේ පැකේජ් වෙලා එකතු වෙන දේවල් හොඳේ. එන ආණ්ඩුවට කියන්න බෑ අපි මේ බලය පස්සේ ගියේ නෑ අපි මේ වගේ වාසි ගන්න ගියේ නෑ අර මේ කියලා අපි මදිහත් උනේ නෑ තැන් මාක් වෙච්ච තැන් මාක් වෙලා ඉවරයි මම කියන්නේ අද නෙවෙයි මේවා ඔයගොල්ලන්ට විරුද්ධව පාවිච්චි වෙන්නේ මතක තියාගන්න එකතු වෙනවා කියලා කියන්නේ අර මෙහෙමයි කවදා හරි දවසක මේ ආණ්ඩුව සහ පොහොට්ටුව කම්පෙයාර් කරන්න වුණොත් ශේෂ අන්න හරි ආණ්ඩුවේ බැලන්ස් ෂීට් එකේ මේව හැම පාස් කරන් යන්න බැරුව යනවා. හිර වෙනවා මේ පොලිසිය එහෙම ගැන කතා කරනකොට මේ කෑලි වල හිර වෙනවා. ඉතින් මම කියන්නේ ඉතින් ඒක ඕගොල්ලන්ට පාරවලල්ලක් වෙන දවස වැඩි ඈතක නෑ. ඒක ෂුවර්. යගුලි කියන්නේ බරපන්තියේ ගුලි. ඒ කියන්නේ ගිලගන්න අමාරු ගුලි. අමාරුවෙන් ගිලගත්තත් දිරවගන්න අමාරු ගුලි. දැන් මේ දවස්වල අපි කරන්නේ යගුලි අඹර ඉන්නේ. මායි අමිල යහලේ වෙලයි අපි දෙන්න දැන් මේ දවස්වල මේ යගුලි විසි කරන්න ලෑස්ති වෙ ඉන්නේ. මේ යගුලි විසි කිරීමේ තරගය තියෙන්නේ අගෝස්තු 29 වෙනිදා සෙනසුරාදා රෑ 7ට. දැන් අපි දෙන්න මැද සමාදාන විනිශ්චයකාරවරයා විදිහට ඉන්නේ මේ අපේ ගුණේ අයියා. ලංකාවේ කොයි කෙලවරේ හිටියත් ලෝකේ කොයි කෙලවරේ හිටියත් ඕගොල්ලන්ට කවුච් පාස් එකක් ගත්තරන් ඇසල් ලොග් එකේ ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අර අපි විසි කරන යකුලි ඕගොල්ලන්ට සනීපෙට කවුච් එකේ දිගා වෙලා දිරව ගන්න පුළුවන්. ඒ වුණාට ඔයා දන්නවද ඉසුරෝ ආධ්‍යාත්මික වෙනසකින් තොරව සිදු කරන කිසිදු ජාතික පිබිදීමක් සාර්ථක වෙන්නේ නැහැ කියලා.
මොකද මේ රජයේ දැක්ම වෙන ජාතික පුනරුදය සාක්ෂාත් කර ගැනීම සඳහා ආධ්‍යාත්මික සංවර්ධනය අත්‍යවශ්‍ය සාධකයක්. කවුද කියන්නේ? හරිද? ඒක ආදර්ශයක් විදිහට ලබා දෙමින් වත්මන් පාලක කණ්ඩායම ලෝභය, ද්වේෂය, මෝහය යන අකුසල මූලයන් ප්‍රහීන කරමින් කටයුතු කරනඳ මේ වෙනකොට මේ කටයුතු කරමින් ඉන්නවා කියලා ඔයා හිතන්නේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා කියලා? සාදු සාදු නෑ මේ අපේ කතානායකතුමා කියලා සිරාවට කතානායක සාදු කියලා තියෙනවා. උත්සව සභාවක් අමතමින් තමයි කියලා තියෙන්නේ. වත්මන් පාලන කණ්ඩායම ලෝභය, ද්වේෂය සහ මෝහය යන අකුසල මූලයන් ප්‍රහීන කිරීමෙන් කටයුතු කරමින් සිටින පිරිසක් කියලා. අනේ අම්මේ ඉතින් සාදු කියන්න ඕනේ නේද? සාදු කියන්න පිංගත් කියලා මම කියන්න තින්නේ කියන තැන වසන්ත පිටියක් දන්නේ දන්නේ නෑනේ. කමන්නේ. අයියෝ නෑ ඉතින් වෙච්ච දේ නෑ ඔය කතානායක පුටේ මචං මොකක් හරි අපලයක් තියෙනවා සිරාවටම. ඔව් නේද? ඒ කියන්නේ මේ පළවෙනි දවසේ නම් බ්‍රූ හිනා අවුලක් නේ දැන් මේ තියාවක කියද්දි මට මතක් මේ මම මේ දැන් ඕපන් කරගෙන නිවුස් එකත් එහෙම එකක්ම තමයි. හිටපු කතානායක මහින්ද අබේවර්ධන 2023 සහ 24 දී තෙල් භාවිතා කිරීම සම්බන්ධයෙන් ඒක ජාතික නෙමෙයි බලන්න ජාතක පිපිදීමක් නෑනේ. නෑ ජාතික හරි. දසුන් මතක් කරලා තිබ්බේ. මහින්දානන්දලු මිසරි මහින්ද යාප අබේවර්ධන මතක ඇති මේ ඒ කියන්නේ ඒ වගේ කතානායක කාර්යාලය යාප අබේවර්ධනයන් සංසෝ ඒ කියන්නේ කතානායක කාර්යාලය පුත්‍ර සමාගමක් කරානේ. ඒ කියන්නේ ඔක්කොම යාපලා. ඒ කියන්නේ කතානායක පුද්ගලික කර්ම මණ්ඩලෙ ඉන්න ඔක්කොම යාපලා. හරිද? එහෙම තමයි කරේ. එතකොට 2023 කාලෙදි බ්‍රූ මේ කතානායකවරයාගේ ඉන්ධන සම්බන්ධයෙන් වියදම් කරපු එක සම්බන්ධයෙන් විගණන කාර්යාලය විගණන වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. ඒක කරනවා බ්‍රූ මේ 2023 අවුරුද්දේ 1,93 ලක්ෂයක මුදලක් සහ 2024 වර්ෂයේදී 2,60 ලක්ෂයකට ආසන්න මුදලක් භාවිතා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි නියෝජ්‍ය කතානායකවරයාගේ පුද්ගලික රථයටත් ලක්ෂ 85කට ආසන්න ඉන්ධන භාවිතා කරලා තියෙනවා. ඒතර මේ තෙල් ඇදලා ෂෙඩ් එකක් කරලාද කොහෙද හොරෙන් හොරේ. මේ යන්න තියෙන්නේ අඩි 5යි පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු නිවසේ ඉඳලා. ඔව් මම මේ කල්පනා කරේ එතකොට මහින්ද යාප ඒකනේ හිටියේ. හරිද? එතකොට ඕක මං දැක්ක කට්ටිය ගණන් හදලා දාලා තියෙන ආසන්න වශයෙන් මාසෙට ලීටර් 6500ක් ඒ වගේ ගාණක් කියලා. ෂුවර් එකට තෙල් ෂෙඩ් එකක් කරලා අනේ ලොවෙත් ෂෙඩ් එකක් කරලා බවුසර් එක ගානනේ. ඔව් ෂෙඩ් බවුසර් එකක් තියෙන 9000ක්ද කොහෙද නේද ලීටර් 10000ක්. ඔව් මන් දන්නේ බීලා නැත්නම් 13000 ගාණක් තියෙනවා. ඊට පස්සේ 6000 ගාණකින් බවුසරක් තියෙනවනේ. ඔව් වෙන්න ඇති නේද ඊට අර පොට බවුසරේ මම හිතලා ලීටර් 6000. ඒතකොට එක බවුසරයක්. එක බවුසර් මාසෙට මාසෙට බවුසරයක් නේ. මාසෙට බවුසරයක් ගහලා දෙනවා. අර අඩි 5 යන්න. ඔව්නේ. අනික මේක නේද දැන් එයා මන්ත්‍රී ඇමති කෙනෙක් නම් ඔන්න කියනවා දිස්ත්‍රික්කේ දිව්වා කියලා. එහෙමත් නැහැනේ කතානායකනේ. ඒතර මේ උපරිම ඉතින් ගෙදර යන්න මාතර යන්න නේ තියෙන්නේ නේද? මාතර යන්න තියෙන්නේ. ඉච්චර තෙල් යන්නේ නැහැ. හයිවේ දාලා යනකොට එහෙම ලොකුවට පිච්චෙන්නේ. උදේ හවස මාතර ගියේ නෑනේ. උදෑස මාතර ගියේ නෑනේ. අපි දැන් ප්‍රාඩ්වය කරම කරගෙන මේ ඊට 4ක් ගියත් බ්‍රූ ලොකු ගාණක් යන්නේ නෑනේ ගිලෙන්න. ඔව්නේ. ඒ කියන්නේ මෙහිම තෙල් ඇත්තටම බීලා මං කියන්නේ. එක බීලා නැත්තම් නාලා. හරිද? නෑ අනිවාර්යයෙන් ඒ දවස්වල බලන්න අඩුවට කතානායක ලියන නිවස පැත්තේ තෙල් තිබ්බද කියලා. නැත්තම් මාතර පැත්තේ ෂෙඩ් එකක් නේ. මොනවා හරි. දන්නේ නැහැ. මොනවා හරි කරන්න නැති මොකද උච්චර පිටේල විදන්. අරක වෙන්නේ වාහනේට තෙල් ගහන් එනවා, කටින් අදිනවා, බූලි වලට ගහනවා. ඊයා කතානායක. නේද? බූරි වලට පොරවල නැත්තම් තාම ස්ටොක් තියාගෙන ඉන්නවද දන්නේ නැහැ. ඒමත් ඔව් තාම ෂොක් තියන් ඉන්නවද දන්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රෝ ඔව්. ඒ 22 හරිද ඒ කාලෙදී ආවනේ තෙල් අර්බුදේ. ඔව්. ලොවෙත් මේ තෙල් අර්බුදයට ලෑස්ති. තව එකක් ආවොත් කියලා ගහන හැම තෙල් මේ ටැංකියකින්ම 1 ලීටරයක් විතර ඉතුරු කරගෙන අර කිලෝමීටර් ටික පොඩි ගානේ පොඩි ගානේ යන්න. ඉතුරු ටික අදිනවා ඇති. ඉතුරු ටික අදිනවා ඇති. හැමදාම ෆුල් ටැංක්. මේ නෑ ඉතින් එහෙම කිව්වේ පුටුවේ අවුලක් දැන් මේ ඇත්තටම මේ කතානායකවරුන්ට ඇත්තටම හින අපල දැන් ඔය පුටුවේ මෙහෙම එකකුත් තියෙනවා. ඔය පුටුවේ මැරිච්ච පුටුවේ කෙනෙකුත් දුක ඉන්නවනේ. පුටුවේ දුක. ඔව් ඔය පුටුවේම මැරිච්ච කෙනෙක් ඉන්නවනේ. ෆ්‍රැන්සිස් මොලමුරේ පුටුවේම මැරෙන්නේ. සිරා ඔව් ඒ සාපෙත් දන්න ඒක තමයි. පුටුවේ මැරෙන්නේ. පුටුවේ දුකයි. පනාමුරේ යතාගේ සාපේ ඉන්නේ. සාපෙන්නේ. අනික බ්‍රූ කතා ඒ ෆ්‍රැන්සිස් මොලමුරේගේ අත්ගාලේ තමයි පනාමුරේ යතා. අපි එපිසෝඩ් එකක් කරා බ්‍රූ කතානායක දුරේ ගැන. මම අපි මේ අවිගේ channel එකේ ඒක අපි කතා කරන එක නෙමෙයි. කතානායක පනාමුරේ යතා මරණ එක හරි සම්බන්ධයෙන්. හරි මට මතකයි. ඒක හිනම කාලකන්ණි මේකක් පනාමුරේ අනික යතා කිව්වට ඒ ඇතෙක් නෙමෙයි නේද? ඇතින් නියක් නේ. ඇතින් නිය. කෙනරක් කෙනරක්. එයාට කරපු වැඩේ හින්දා තමයි නිකන් ඇතා ඇත් රාජා වගේ දාලා නමක් තියෙන්නේ. නමක් සින්දුවනේ ගියේ ඇත්තට. ඔව්නේ. හැබැයි එකක් තියෙනවා මේ ওই කතානායකපුට වාඩිච්ච කිසිම එකෙක්ට මේ බැරි වුණා මේ ජනාධිපතිව අගමැති වෙන්න. ඔව්නේ. ඔව්නේ. දේශපාලනේ නෑ ඒක මෙහෙම එකකුත් තියෙනවා. ඔය පුටුවේ වාඩි කරන්න එතනින් එහාට යන්න නැති වෙන්නත් තමයි. ඔව් එහෙම හේකුත්. එහෙම එකකුත් මේක තියෙනවා. තියෙනවා. ඒ වුණාට අරක තියෙන්න පුළුවන්. පුටුවේ. ඒ අර සාපේ තියෙන්න පුළුවන්. මරිච්ච සාපේනේ. ඔව් ඒ සාපේ තියෙන්න පුළුවන්. ඔව් පුටුවේමනේ. ඔව් පුටුවේමනේ.
පුටුව පිටිපස්සටලා ඇති තිනේ සාපේ නේද පුට මාරු කරන හරි ඕ නෑ කියන තියෙන තැන ඇති එහම ඒහින්ද දන්න අර මේ කාලේ 2018 විතර අර පොහොට්ටුවේ ලොහාන්ලා දිලු වෙල්ල පොටෝ කඩන්න ඇද උස්ස ඒක වෙන්න ඇති ඒක දන්න නේ කරු කතාන කරු කතානක් කාලේ ඕ ඒ අරක තමා කියන්න තියෙන ගැන මහිතන්න කවුරරි ලියන් ඕන මේක සම්බන්ධයෙන් සංශිප්ත ආටිකල් එකක් කතානායක පුටුවේ දුක සාපය සාපයට වඩ ලස්සනයි නේද පුටුවේ දුක ඕ මෙයා හසායක් ඉදල වගේ පවග දස්ති කතානායක කතානායක පුටුවේ දුක පමණයි කතානායකගේ පුටුවේ දුක පමණයි කතානායකගේ පුටුවේ දුක පමණයි ඒ අද ටයිටල් කතානායකගේ පුටුවේ දුක පමණයි